2025 කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ පෙරහර පිළිබඳව ඔබ නොදන්නා කරුණු කිහිපයක් සැකවින් චමෝ දිල්ෂාන් ප්‍රසන්ට් YouTube නාලිකාවෙන්. චමෝ දිල්ෂාන් the presenter. කතරගම දෙවියන් යනු කවුද? කතරගම දෙවියන් ස්කන්ධ හෝ කතරගම දෙවියෝ ලෙස හැඳින්වෙනවා. කතරගම මහා දේවාලයට පැමිණෙන බැතිමතුන් විසින් දැඩි ලෙස වන්දනාමාන කරන යුද්ධයේ හින්දු දෙවියන් වනවා. ඔහු හිස් 6ක් අබ්දුල් සක්සා නම් 20ක් සහිතව නිරූපණය කරන බවද ඉතිහාසයේ සඳහන්. කතරගම ප්‍රසිද්ධ වන්නේ ඇයි? දහස් ගණන් බැතිමතුන් සහ සංචාරකින් ආකර්ෂණය කරගන්නා වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය සඳහා කතරගම ඉතාම ප්‍රසිද්ධයි. මෙම උත්සවය හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයක් ප්‍රදර්ශනය කරන අතර මහා පෙරහර අලියතුන් සහ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයක්ද සම්මිශ්‍රණය වෙමින් අලංකාරවත් සංස්කෘතික මංගල්‍යයක් එළිදැක්වෙනු ඇති. කතරගම උත්සවය යනු කුමක්ද? කතරගම ඇසළ පෙරහර මංගල්‍ය ලෙස හඳුන්වන කතරගම මහා මංගල්‍ය ශ්‍රී ලංකාවේ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික උත්සවයක්. එය ඇසළපුර 15ක පොහොය දින මහා පෙරහැරකින් අවසන් වන දින 15ක් පුරා පැවැත්වෙන ආගමික සහ සංස්කෘතික උත්සවයක්. කතරගම පෙරහැරට හේතුව කුමක්ද? කතරගම පෙරහැර ස්කන්ධ කතරගම දෙවියන් සහ වල්ලි මාතාවගේ ආදර එක්වීම සිහිපත් කරනවා. එය ඔවුන්ගේ දිව්‍යමය ප්‍රේමී සංකේතාත්මක සමරුමක් වන අතර එය හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායන්හි වැදගත් සිදුවීමක් ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෙරහැර කුමක්ද? කතරගම ඇසළ පෙරහර මංගල්‍ය ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ පෙරහැරවල් අතරින් එකක්. එය එහි ශ්‍රේෂ්ඨත්වය, සංස්කෘතික වැදගත්කම සහ කැප්‍රිසන් අලි ඇතුන් නර්තන ශිල්පීන්, බේරවාදකීන් සහ අනෙකුත් රංගන ශිල්පීන්ගේ සහභාගිත්වය සඳහා ඉතාමත්ම ප්‍රසිද්ධියක් උසුලනවා. කතරගම පෙරහැර පිළිබඳව කතා කරන විට බොහෝ දෙනෙකුගේ අනෙකුත් ප්‍රශ්නය වන්නේ අවසන් රන්දෝලි පෙරහැර යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්නයි. මේ එයට පිළිතුරු. කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ බුදුන් මල්කඩ ලෙස හඳුනා ගනු ලබන්නේ අවසන් රන්දෝලි පෙරහැරයි. පෙරහැර සම්ප්‍රදායානුකූලව පූජනීය ස්ථාන හරහා ගමන් කරන අතර මහා දේවාලය, ගහනා දේවාලය, කිරිවෙහෙර සහ කතරගම දේවාලයේ ප්‍රධාන වහල් කර සිට වීථියට පිවිසීමට පෙර අෂ්ටපාල බෝධිය, වල්ලි අම්මාන් දේවාලයේ වැඳ පුදාගෙන ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පෙරහැර කතරගම මහා දේවාලය වෙත පැමිණෙනවා. මෙම මහා පෙළපාලිය එහි තේජාන්විත සඳර්ශන වලින් නරඹන්නන්ගේ සිත් ඇදගන්නා අතර උත්සවයේ සංස්කෘතික සහ ආගමික වැදගත්කම ශක්තිමත් කරනවා. කතරගම ඇසළ මහා පෙරහර මංගල්‍ය අවසන් වන්නේ කෙසේද? මැණික්ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් කතරගම ඇසළ මහා පෙරහර මංගල්‍ය අවසන් වනවා. මෙම පූජනීය උත්සවයේ අවසානය සනිටුවන් කරන අතර බැතිමතුන් සහ අමුත්තන්ටද එය දැක ගැනීමේ හැකියාව උදා වනවා. එය සැනකෙළිය අවසන් කිරීම සනිටුවන් කරන සංකේතාත්මක ක්‍රියාවක් වන අතර සහභාගී වන්නන් කෙරෙහි කල්පවතන හැඟීමක්ද මෙමගින් ඇතිවනු ඇති. සටහන සහ ප්‍රකාශය චමෝත් දිල්ෂාන්. හමු යමු ඊළඟ වීඩියෝවෙන්. එතෙක් ඔබට සුබ දවසක්. චමෝත් දිල්ෂාන් the presenter.